Hi, welcome back to Silva's Family YouTube channel. ඔන්න ඉතින් කාලෙකට පස්සේ vlog එකක් අරගෙන ආවා. vlog එක පටන් ගන්න කලින් මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද ඔයගලත් එක්ක මම ෂෙයා කරගන්න යන්නේ අපේ ක්‍රිස්මස් vlog එක. හරිනම් ඉතින් මේක මං ගිය අවුරුද්දේ තමයි ගෙන්න උනේ. ඒ වුණාට මට වීඩියෝ එක එඩිට් කරගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඔන්න ඉතින් වෙලාවක් හම්බ වෙච්ච ගමන් වීඩියෝ එක ඔයගලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේ දෙසැම්බර් මාසේ 16 ඉතින් අපේ කලින් ක්‍රිස්මස් ට්‍රී එක ටිකක් පරණ නිසා මට හිතුණා අලුත් ක්‍රිස්මස් ට්‍රී එකක් ඕඩර් කරගන්න. උදේ ඉඳන් මම බලන් හිටියේ ක්‍රිස්මස් ට්‍රී එක කොයි වෙලාවෙද ගෙදරට එන්නේ කියලා. ඔන්න ඉතින් ටිකක් දවල් වෙන්න තමයි ඩිලිවරි එකකින් මට මේක ගෙනත් දුන්නේ. බබා මේ වෙලාවේ නිදි. ඉතින් ඒ නිසා මම ක්‍රිස්මස් ට්‍රී එක අරගෙන දිගෑරලා බැලුවා කොහොමද සයිස් එකෙම කියලා. මේ දෙසැම්බර් මාසේ 21 වෙනිදා. ඔන්න ඉතින් අපි ක්‍රිස්මස් ට්‍රී එකයි ගවලෙනයි හදන්න පටන් ගත්තා. මුලින්ම ට්‍රී එක තමයි හදන්න හැදුවේ. මේ විදිහ නම් ඉතින් ටිකක් පරක්කුයි. මොකද අපි කලින් නම් දෙසැම්බර් මුල් සතිය වෙනකොට ගවලෙනයි ක්‍රිස්මස් ට්‍රී එකයි හදලා ඉවර කරනවා. ඉතින් මේ පාර අපිට ටිකක් බැරි වුණා. මොකද චූටිමැන් එකත් එක්ක මේව හදන්න එකත් ලේසි නැහැ. ඒ වගේම මමයි බබයි දෙන්නම හුඟක් අසනීප වුණා මේ පහුගිය දවස් ටිකේ. පේනවනේ ඉතින් මේ දඟමලත් එක්ක මේ වැඩේ කරන එක නම් ඇත්තටම ලේසි වුණේ නෑ. අපිට සාමාන්‍යයෙන් පැයෙන් දෙකෙන් මේ වැඩේ ඉවර කරන්න පුළුවන්කම තිබුණාට මෙයත් එක්ක නම් අපිට මේ වැඩේ ඉවර කරන්න පැය 3-4ක්ම ගියා. ඉතින් මම කලිනුත් කිව්වනේ මමයි බබයි හොඳටම අසනීප වුණා කියලා. ඉතින් බබාට නම් ඉක්මනට හොඳ වුණාට මට නම් අසනීප තත්ත්වය ටිකක් වැඩි වුණා. මොකද කියනවා නම් මම බෙහෙත් ගත්ත ડોක්ටර් මට දීපු ඇන්ටිබයොටික් එකක් ඇලර්ජික් වෙලා මගේ ඇස් ඉදිමුණා. ඉතින් දවස් 2-3ක්ම මට ඒ ඇස් ඉදිමිච්ච ගතිය තිබුණා. ඉතින් මේ වෙනකොටත් මගේ ඇස් ටිකක් ඉදිමිලා තිබ්බ. ඉතින් ඕගලන්ට පැහැදිලිව එක පේන්න නැති වෙති. මොකක්ද? අනේ අර gift එකකින් කලවල ගත්ත මේ කෙල්ල. බලන්න කරපු වැඩේ. මොනවද? ඩෙකරේෂන් කරා. ඔන්න ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක හදාගත්තට පස්සේ දැන් තියෙන ඩෙකරේට් කරගන්න වැඩ ටික තමයි මම මාස්ක් එකකුත් දාගෙන වැඩේ පටන් ගත්තා. මොකද මට තාම හිම්රිසා ගතිය හොඳ වෙලා නැති නිසා මේ ඩෙකරේෂන් බඩු ඉතින් අපි අවුරුද්දකට එකපාරයි එළියට ගන්න. ඉතින් තූවිලි තියෙනවා. ඒ නිසා ඉතින් මාස්ක් එකකුත් දාගත්තා. ඉතින් මේ චූටිමැන් එකත් එක්ක නම් මේ වැඩේ කරන්න බෑ. පේනවනේ ඉතින් ඔක්කොම ටික අදිනවා මේ බොක්ස් එකේ තියෙන. ඉතින් අපේ චූටිමැන් එකගේ ෆස්ට් ක්‍රිස්මස් එක සමරනකොට එයාට මාස 2යි. ඉතින් එයාට ලොකුවට ඒ ගැන තීරමක් නැහැනේ. හැබැයි දැන් නම් ටිකක් ඉතින් තේරෙනවා. ඉතින් මෙයාට මේ හැම දෙයක්ම අලුත් අත්දැකීමක්. ඒක තමයි ඉතින් මෙයාත් හරිම නොයිවසිල්ලෙන් බලන් ඉන්නේ මේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් බබාට අපි ඩිස්ටර්බ් කරේ නෑ. එයාට ඉතින් ඒ ක්‍රිස්මස් ට්‍රී එකේ බඩුත් එක්ක සෙල්ලම් කරන්න හිම දීලා අපි බලාගෙන හිටියේ. මොකද අපේ වැඩත් කරගන්න එපා. ඉතින් එයාට කරදර කරෙත් නෑ. එයා ආසාවෙන්නේ මේ දේවල් කරන්න බලාගෙන ඉන්නේ. පේනවනේ ඉතින් චන්ඩි කෙල්ලගේ වැඩ. ඒයි. අද එමුනේ. එමුනා. Rajana. ඔන්න ඉතින් චූටිමැන් එකව තාත්තට බලා ගන්න දීලා
මම ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන වැඩේ පටන් ගත්තා. මං කලිනුත් කිව්වනේ ඉතින් කලින් නම් අපි මේක පැයෙන් දෙකකින් වගේ ඉවර කරනකොට මේ පාර නම් අපිට ලේසි වුණේ නෑ චූටි මණිකත් එක්ක. මොකද මම මේ පැත්තෙන් ඩෙකොරේට් කරන් එනකොට එයා අනිත් පැත්තෙන් තියෙන ඔක්කොම ටික ගලවලා දාලා පැත්තකට වීසි කරලා තියෙනවා. ඉතින් මං ආයෙත් ඒවා අහුලලා ආයෙ ගහේ ඉල්ලන්න ඕනේ. ඉතින් ඔහොම අපිට පැය 3-4ක්ම මේ වැඩේ කරන්න ගත වුණා. මේ පාර අපේ ක්‍රිස්මස් ට්‍රී එක මම රතු පාටුනුයි රත්තරන් පාටුනුයි තමයි ඩෙකොරේට් කරනවා කියලා හිතුවේ. කලින් අවුරුදු වල නම් ඉතින් එක සැරසිලි ගොඩාක් ඉල්ලනවා. ඒ වුණාට ඉතින් මට හිතුණා මේ පාර කලර්ස් දෙකකට වගේ ඩෙකොරේෂන් කරන හොඳයි කියලා. එතකොට ටිකක් ලස්සනයි පිළිවෙලයි නිසා. පාලනේ ගන්න බෑ. ඩුමියන ගන්න බෑ. පෙරලගෙන ඉඳන්නේ. ඉතින් පැය 2-3ක්ම ඔට්ටු වෙලා ගහේ ඩෙකොරේෂන් වලට ඉවර කරගත්තට පස්සේ ගහ මුදුනින් නත්තල් දරුව රඳව ගන්න තමයි මේ යන්නේ. මමයි තාත්තී චූටි මණිකයි තුන්දෙනාම එකතු වෙලා නත්තල් දරුව ගහේ රඳවුවා. ඔන්නෝම තමයි අපේ ක්‍රිස්මස් ට්‍රී එක හදන වැඩට ඉවර වුණේ. තාම ලයිට් එල්ලන් දැම්මේ නෑ. ඉතින් ඊට කලින් ඔන්න මං චූටි වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්නන්න. මේ දෙසැම්බර් මාසේ 22 වෙනිදා ඔන්න තුන්දෙනාත් එක්කම නුවර යන්න හදන්නේ. මොකද වැඩ ගොඩක් කරගන්න තියෙනවා. ඒ වගේම බඩු ගොඩක් ගන්නත් තියෙනවා. මොකද මම තාම කිසිම දෙයකට ලෑස්ති නෑ අපේ ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන්ස් වලට. ඉතින් ඒවත් ඔක්කොම ලෑස්ති කරගන්නත් ඕන. ඉතින් වෙලාවක් හම්බුනේත් නෑ අසනීප වෙලා හිටපු නිසා. ඉතින් ඔන්න වෙලාවක් හම්බුන ගමන්ම අපි යනවා නුවර බඩු ගන්න. ඉතින් මේ වෙද්දි ටවුන් එකේ සෑහෙන සෙනගක් ඉන්නවා. මොකද අලුත් අවුරුද්දකොත් ළඟ මෙනවනේ. අපි මුලින්ම කේක් හදන බඩුයි කුකීස් හදන බඩු ටිකයි අරගෙන දැන් යන ඇඳුම් ගන්න. මොකද අපි චර්ච් අඳින්න ඕන ඇඳුම් කිසිම දෙයක් තාම අරගෙන නැහැ. ඉතින් ඒව ගන්න තමයි මේ යන්නේ. පොඩි අයිස්ක්‍රීම් බඩගින්නක් ආපු නිසා අපි තුන්දෙනාම ඔන්න මොච්චි ආටෝයකට ආවා. ඉතින් මේ පැත්තට ආවොත් අනිවාර්යෙන්ම මොච්චි ආටෝයකින් අයිස්ක්‍රීම් එකක් ගන්න වඩදින්නේ නැහැ. මොකද ඒ තරම් මේකේ අයිස්ක්‍රීම් හරිම රසයි. තාත්තට චූටි මණික බලාගන්න කියලා මං ඉතින් ඔන්න නිදහසේ අයිස්ක්‍රීම් එක කන්න ගත්තා. ඔන්න ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්කම ශ්‍රියාණියකට ආවා. හැබැයි මට මෙතන නම් වීඩියෝ කරගන්නුනේ නෑ. ඔන්න ඉතින් අපි ඔක්කොම වැඩ ටික කරගෙන 9 විතර වෙනකොට ගෙදර ආවා. පේනවනේ ඉතින් අපේ දඟමල්ලගේ මේ ක්‍රිස්මස් ට්‍රී එක බේරගන්න එක නම් ඇත්තටම ලොකු මිෂන් එකක්. මම ටවුන් එකට යන්න කලින්ම කෑම් මේසෙ පුඩු ටික ගහ වටේ රඳවල තමයි ගියේ. මොකද මෙයාගේ මේක බේරගන්න එක ඇත්තටම හරිම අමාරු වැඩක්. පේනවනේ දොර වටේ පොඩ්ඩක් කැරකිලා රවුමක් දෙකක් දාලා හිමීට ගහ දෙන්න තමයි යන්නේ. මේ දෙසැම්බර් මාසේ 23 වෙනිදා ඉතින් හස්බන්ඩ්ගේ අම්මටයි තාත්තටයි ක්‍රිස්මස් ගිෆ්ට් එකක් ගත්තා. ඒක කුරියකට දාන තමයි මේ මමයි චූටි මණිකයි ලෑස්ති වෙලා යන්න හදන්නේ. 23 වෙනිදා හවස මම ක්‍රිස්මස් කුකී ඩෝ එක හදාගත්තා. මොකද මට හෙට ක්‍රිස්මස් කුකීස් ටික හදාගන්න විතරනේ එතකොට තියෙන්නේ. ඉතින් කුකී ඩෝ එක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියලා හෙට මට කුකීස් ටික බේක් කරගන්න පුළුවන්. ඉතින් මම ගොඩාක් කුකීස් හැදුවේ නෑ. මොකද මේක වගේ පළවෙනි පාර කුකීස් හදන YouTube එකේ රෙසිපි එකක් බලාගෙන තමයි මම මේ ක්‍රිස්මස් කුකීස් හදන වැඩේ පටන් ගත්තේ. ඉතින් මම ගොඩාක් කුකීස් හැදුවේ නෑ. පොඩි ක්වොන්ටිටි එකකින් තමයි කුකීස් හදන්න ගත්තේ. මොකද මම මීට කලින් කුකීස් හදලා නැති නිසා ෂුවර් එකක් තිබ්බේ නෑ. හිතුවා වගේම එයිද කියලා. එනකොට ඉතින් හිතුවටත් වඩා රසට ලස්සනට කුකීස් ටික මට හදාගන්න පුළුවන් වුණා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ මම හදපු කුකීස් කොහොමද කියලා. ඔන්න ඉතින් ඔහොම තමයි කුකී ඩෝ එක මම හදලා ඉවර කරගත්තේ. ඊට පස්සේ ලන්ච් ෂීට් එකකින් කුකී ඩෝ එක හොඳට කවර් කරලා මම ෆ්‍රිජ් එකේ යට කොටස දාලා තිබ්බා හෙට කුකීස් හදන්න ගන්න. ඔන්න ඉතින් හස්බන්ඩ් ආයෙමත් ටවුන් එකට ගියා. මොකද ගවලින හදන බඩුවක් ගයක් තව ගන්න තියෙනවා. ඒ ටිකත් අරන් එන්න. ඉතින් ඒ අතරේ මට හිතුණා අපේ ගෙදර පොඩි ඩෙකොරේෂන් වල ටිකක් කරන්න ඕන කියලා. ඉතින් මුලින් මම කෑම් මේසේ arrange කරගත්ත එක තමයි කරේ. ඉතින් මේ පාරේ මම රෙඩ් කලර් එකෙන්ම ඕන කරන බඩු ටික අරගෙනම ආවා. ඉතින් ඒක
තියලා ලෑස්ති කරගත්තා. ඒ අතර මම ගේ පොඩ්ඩක් අස්පස් කරගත්තා. මොකද ගේ ඔක්කොම හැඩි වෙලා මේ බඩු තියපු නිසා. ඉතින් චූටි මණිකත් එක්ක මේ වැඩ කරන එක ඇත්තටම ලේසි නෑ. එයාගෙනත් අවධානයෙන් ඉඳගෙන තමයි මේ වැඩ ඔක්කොම කරන්න ඕන. මොකද පොඩ්ඩක් නැත්තම් එයා මොකක් හරි දෙයක් කරගන්න බලාගෙන තමයි ඉන්නේ. අපේ ක්‍රිස්මස් ටේබල් එක මෙන්න මේ විදිහට තමයි මම ලෑස්ති කරගත්තේ. මේ තියෙන්නේ අපේ ක්‍රිස්මස් ට්‍රී එක. ලයිට් ඔක්කොම දාලා අන්තිමට මෙන්න මෙහෙම තමයි අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ ෆයිනල් ලුක් එක. ඔයාලා කමෙන්ට් කරන් යන්නකෝ අපේ ක්‍රිස්මස් ට්‍රී එක ලස්සනද කියලා. මේ තියෙන්නේ අපේ ගවලෙන. ඉතින් මේ පාර අපි ලී කුඩු දැම්මේ නෑ ගවලෙන සලසන්න. මොකද බබා ඒව අරගෙන කටේ දාගනි කියලා. ඉතින් ඒ වෙනකොට අපි ග්‍රාස් කාපට් එකක් දාලා තමයි අපේ ගවලෙන හදාගත්තේ. මේ දෙසැම්බර් 24 වෙනිදා හවස ඔන්න ඉතින් මම පටන් ගත්ත කුකීස් ටික හදන්න. ෆ්‍රිජ් එකෙන් අරගෙන ටිකක් කූල් එක යනකම් තියලා කුකී ඩෝ එක පැතලි කරගෙන කුකී කටයක තියලා කුකීස් ටික කපා ගත්තා. ඉතින් මේ පාර මම කුකී කටර්ස් දෙකයි ගත්තේ. මම කලිනුත් කිව්වනේ මම මේ පාර ෆස්ට් ටයිම් කුකීස් හදන්නේ කියලා. ඉතින් කුකී කටර්ස් දෙකයි ගත්තේ. ක්‍රිස්මස් ට්‍රී කුකී කටර් එකයි ස්නෝමෑන් කුකී කටර් එකයි තමයි මම අරගත්තේ. ඉතින් මුලින්ම ක්‍රිස්මස් ට්‍රී කුකී කටර් එකෙන් කුකීස් ටික හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් කුකී කටර් එකෙන් කපාගත්ත කුකීස් ටික පරිස්සමට අරගෙන බේකින් ට්‍රේ එකට තියලා බේක් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ මම බේකින් ට්‍රේ එකෙන් තියාගත්ත ක්‍රිස්මස් ට්‍රී කුකීස් ටික. ඔන්න ඉතින් ඔහම තමයි මම කුකීස් ටික හදාගත්තේ. මේ තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රී කුකීස්. ඒ වගේම ස්නෝමෑන් කුකීසුත් මම හදාගත්තා මේ විදිහටම. කුකීස් ටික බේක් කරලා ඉවරනාට පස්සේ මම මේ යන්නේ ක්‍රිස්මස් කේක් එක බේක් කරගන්න. ඉතින් ඒකත් හදන ගමන් තමයි ඉන්නේ. මොකද මට මේ වෙලාවකුත් නැහැ. දැන් අපි රෑ 12ට චර්ච් යන්නත් ඕන. ඉතින් යන්න කලින් මට හිතුණා කේක් එක හදලා තියලා ඇවිල්ලා අයිසිං කරනවා කියලා. කොහොමින් කොහමද දඩිබිඩිය ලෑස්ති වෙලා අපි 3:11:45 විතර වෙනකොට චර්ච් එකට ආවා. ඒ විදිහ චර්ච් එකේ සෙනඟ ගොඩක් හිටියා. ඉතින් අපිට වාඩි වෙන නම් තැනක් හම්බුන්නේ අපි යනකොටත් ක්‍රිස්මස් මාස් එක පටන් අරගෙන තිබ්බේ. ඒනට තාම ක්‍රිස්මස් නම් ලැබලා නැහැ. ඒ වුණාට ඉතින් අර කලින් මෙයාලා පටන් ගන්නවනේ මම. ඔන්න ඉතින් ඔහොම තමයි ක්‍රිස්මස් මාස් එක ඉවර වුණේ. ඊට පස්සේ චූටි මණිකයි තාත්තයි ඔන්න ඉස්සරහට ගියා බ්ලෙස් කරන්න. ඉතින් මම බලාගෙන හිටියා ඒ දෙන්න ගිහිල්ලා එනකන්. ඉතින් මම උදේ 6ට විතර නැගිටලා කේක් එකයි කුකීස් ටිකයි අයිසිං කරගත්තා. ඔන්නෝම තමයි මගේ කේක් එකයි ක්‍රිස්මස් කුකීස් ටිකයි අයිසිං කරලා ඉවර කරගත්තේ. ඔයගොල්ලෝ බලලා කියන්නකෝ ලස්සනයිද කියලා. මේ තියෙන්නේ අපේ ගෙදර නත්තල් කෑම මේසේ. ඉතින් ගොඩාක් කෑම ಜಾති මට හදන්න වෙලාවක් තිබුණේ නැහැ අසනීප වෙලා හිටපු නිසා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක චූටියට ඔන්න ගෙදර ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරේ මෙන්න මේ වගේ. හරි. ඔයාට දෙන්න එක නිකන්. ඔන්න ඉතින් අපි තුන්දෙනාම කැන්ඩි මිස්ට් බයි සිනමන් එකේ ඩිනර් බුෆේ එකට ගියා. ඔන්නෝම තමයි ඉතින් අපේ ක්‍රිස්මස් දවස අපි හරිම සතුටින් ගත කරේ. ඉතින් ක්‍රිස්මස් vlog එක මෙතනින් ඉවරයි. ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා අපේ subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අස්සන vlog එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.